ජුරාසික් වර්ල්ඩ් එකේ රජ්ජුරුවෝ ඔන්න එනවා. දුවමු. හායි හැමෝටම. කොහොමද ඉතින්? අද මම ඔයාලව අරන් යන්න හදන්නේ මගේ ජීවිතේ අමතක නොවනම ගමනකට. මේක නම හිතා ගන්න බැරි දෙයක්. මට පොඩි අවස්ථාවක් ලැබුණා ජුරාසික් වර්ල්ඩ් ගිහින් එන්න. ඔව් ඇත්තටම. ඔව්. මම දන්නවා විශ්වාස කරන්නටත් එහෙමයි. මටත් එහෙමයි. මේක මගේ ළමා කාලේ හීනයක් හැබැවීමක් වගේ. මේ තමයි බ්‍රැචියෝසවුරස්. මේ බලන්නකෝ මේ සතාගේ ප්‍රමාණය. බෙල්ල කොච්චර උසද? එයා ගස්වල කොළ කන හැටි බලන් ඉන්නත් ආසයි. ඊළඟට මට පොඩි බයක් හිතුණා. මොකද මට මුණ ගැහුනේ මේ කට්ටියව. වෙලොසිරැප්ටර්ස්ලා. මේගොල්ලෝ හරිම වේගවත් බුද්ධිමත් දඩයක්කාරයෝ. ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. අම්බෝ වෙලා. ඔන්න එනවා. දුවමු. ඒත් හැමෝම බය හිතන අය නෙවෙයි. මේ ඉන්නේ ට්‍රයිසෙරටොප්ස්. මෙයාට අං 3ක් තියෙනවා. ඒක තමයි මෙයාගේ විශේෂත්වය. හරිම ලස්සන ශක්තිමත් සතෙක්. දැන් එන්නේ ප්‍රධාන චරිතය ජුරාසික් වර්ල්ඩ් එකේ රජ්ජුරුවෝ ටිරැනොසෝරස් රෙක්ස්. ඒකේ කට බලන්නකෝ. ඒ සද්දෙට මුළු දූපතම කම්පා වෙනවා වගේ දැනුණා. මට නම් ගොඩක් බය හිතුණා. ඒත් මාර ලස්සනයි. අහසෙත් ඉන්නවා මේ වගේ ලස්සන සත්තු. ටෙරනොඩොන්ලා. මේගොල්ලෝ ඩයිනෝසර්ලා නෙවෙයි පියාගෙන උරගයෝ. ඒත් හරිම ලස්සනට අහසේ පියාඹනවා බලන් ඔන්න. ඉතින් කොහොමද මගේ ජුරාසික් ඇඩ්වෙන්චර් එක? මට නම් මේක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔයාලට මොන ඩයිනෝසර්ද ගොඩක් මාස හිතුනේ කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න අමතක කරන්න එපා. මම ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්න නම් I will come back soon with another video. පස්සේ හමු වෙමු. Bye.